ඔයාට මතකද අන්තිමට YouTube එක නැතුව දවසක් ගිහපු දවස? කෑම කන ගමන් නිදා ගන්න කලින් මොකක් හරි ඉගෙන ගන්න ඕනේ වුණාම මේ හැම දෙයකම අපි යන්නේ YouTube එකට. අද ඉතින් තප්පරයකට පැය 500කට වඩා වැඩි වීඩියෝ ප්‍රමාණයක් YouTube එකට අප්ලෝඩ් වෙනවා. ඒත් ඔයා දන්නවද අද අපි මේ තරම් හැබැයි වෙලා ඉන්නේ YouTube එක මුලින්ම හැදුවේ වීඩියෝ බලන්න නෙවෙයි. සහකරුවෙක් හොයාගන්න. ඒ කියන්නේ ඩේටින් ඇප් එකක් විදිහට කියලා. ඔව් ඔය ඇහුවා හරි. Tinder, Bumble වගේ ඩේටින් සයිට් එකක් විදිහට තමයි මේක පටන් ගත්තේ. හැබැයි ඒක සාර්ථක වුණා. එතනින් පස්සේ කොහොමද ඩොලර් බිලියන ගාණක ආදායමක් හොයන ලෝකයේ දෙවිනියට ලොකුම සර්ච් එන්ජින් එක බවට මේකපත් උනේ. අද මම ඔයාට කියන්න යන්නේ අසාර්ථක වීමක් ඇතුළේ ලෝකෙම වෙනස් කරපු YouTube එකේ ඇඟ හිරි වැටෙන සම්පූර්ණ කතාව. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද අන්තිමට ඔයා දැනගන්නවා අද අපි මේ ඉන්නේ YouTube එක අනාගතයේදී කොහොම දැනක් වෙයිද කියලා. කතාව පටන් ගන්නේ 2004 අවුරුද්දේ. චැට් ස්ටීව් චේන් සහ ජාවේඩ් කරීම් කියන යාළුවෝ තුන්දෙනා වැඩ කළේ PayPal සමාගම. මේ තුන්දෙනාට නිතරම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. ඒ කාලේ ඉන්ටර්නෙට් එකේ ෆොටෝස් බලන්න, ආටිකල් කියවන්න ඕන තරම් සයිට් තිබ්බට වීඩියෝ එකක් ලේසියෙන් බලන්න ක්‍රමයක් තිබුණේ නැහැ. වීඩියෝ එකක් බලන්න ඕන නම් ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා වෙනම ප්ලේයර් එකකින් ප්ලේ කරන්න ඕන. විශේෂයෙන්ම ජාවේඩ් කරීම්ට මේක ලොකුවට දැනුණා. 2004 සුනාමි ව්‍යසනය වුණ වෙලාවේ ජැනට් ජැක්සන්ගේ සුපර් බෝල් සිද්ධිය වුණ වෙලාවේ ඒ දේවල් වල වීඩියෝස් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න යට සෑහෙන කට්ටක් ගන්න වුණා. මේ අඩුව දැකපු මේ තුන්දෙනා PayPal එකෙන් අස් වෙලා තමන්ගේම දෙයක් පටන් ගන්න තීරණය කළා. ඒගොල්ලෝ හැදුවා TuneIn Hookups කියන වෙබ්සයිට් එකක්. මේකෙන් අදහස් වුණේ කෙල්ලොන්ට කොල්ලොන්ට තමන්ගේ වීඩියෝ එකක් දාලා සහකරුවෙක් පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදන එක. හැබැයි වැඩේ හිතන තරම් ලේසි වුණේ නැහැ. කවුරුවත් මේකට වීඩියෝස් දෙන්නේ නැහැ. මේගොල්ලෝ කෙල්ලොන්ට ඩොලර් 20ක් දෙන්නම් කිව්ව වීඩියෝ එකක් අප්ලෝඩ් කළොත් එක කෙල්ලෙක්වත් වීඩියෝ එකක් දෙන්නේ නැහැ. මේ අදහස සම්පූර්ණයෙන්ම ෆේක්. හැබැයි මේ තුන්දෙනා උත්සාහයත් ඇරියේ නැහැ. එයාලා කල්පනා කළා ඇයි අපි මේක ඩේටින් වලට විතරක් සීමා කරන්නේ? ඕනෑම කෙනෙක්ට ඕනෑම වීඩියෝ එකක් දාන්න පුළුවන් සයිට් එකක් හැදුවොත් නරකද? අන්න එතෙන්දී තමයි YouTube කියන නමයි අදහසයි ඉපදුනේ. 2005 අප්‍රේල් 23 වෙනිදා ලෝක ඉතිහාසය වෙනස් කරපු දවසක්. ජාවේඩ් කරීම් මෙයාගේ යාළුවෙක් ලවා රෙකෝඩ් කරගත්ත සත්තුවත් යාලි ටිකක් ඉස්සරහා ඉඳන් කතා කරන තප්පර 19ක පොඩි වීඩියෝ එකක් මේ සයිට් එකට දැම්මා. Me at the Zoo මේක තමයි YouTube ඉතිහාසයේ පළවෙනි වීඩියෝ එක. කිසිම ක්වොලිටි එකක් නැති, කිසිම තේරුමක් නැති මේ වීඩියෝ එකෙන් පස්සේ සිද්ධ වුණේ මේ තුන්දෙනා හීනෙකින්වත් හිතපු නැති දෙයක්. ලෝකේ වටේම මිනිස්සු තමන්ගේ බල්ලොන්ගේ, පූසොන්ගේ විනෝද වෙන දේවල් මේකට අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. හරියට ලැබුගින්නක් වගේ YouTube එක මිනිස්සු අතරට ගියා. 2005 අග වෙද්දී Nike සමාගමේ රොනාල්ඩිනියෝ දාලා කරපු ඇඩ් එකක් YouTube එකට දැම්මා. ඒක තමයි YouTube ඉතිහාසයේ views මිලියනයක් ගත්ත පළවෙනි වීඩියෝ එක උනේ. දැන් YouTube එකට මාර විදියට සෙනගක් එනවා. හැබැයි එකම මේ තුන් දෙනාට ලොකු ප්‍රශ්නයක් වුණා. වීඩියෝ දාන්න සර්වර්ස් වලට යන වේදම දරා ගන්න බැරි තරම් වැඩි වුණා. අනික මිනිස්සු TV එකේ යන ප්‍රෝග්‍රෑම් රෙකෝඩ් කරලා දාන්න ගත්තම කොපිරයිට් කේස් වැටෙන්න පටන් ගත්තා. මේගොල්ලන්ට තේරුණා මේක තනියම දෙගෙන යන්න බෑ. සල්ලි තියෙන ලොකු කෙනෙක්ගේ උදව්වක් ඕනේ කියලා. ඔන්න ඔය වෙලේ තමයි තාක්ෂණ ලෝකයේ දෙවන්තය Google මේකට එන්ටර් වෙන්නේ. 2006 ඔක්තෝබර් මාසේ YouTube එක පටන් අරන් අවුරුද්දකට අඩු කාලෙකින් Google සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.65කට ඒ කියන්නේ අද ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියන 500කට වඩා වැඩි ගාණකට YouTube සමාගම සල්ලි වලට ගත්තා. ඒ කාලේ ගොඩක් අය කිව්වේ Google එකට පිස්සු. කිසිම ආදායමක් නැති සයිට් එකක මේ තරම් සල්ලි විසි කරන්නේ ඇයි කියලා. හැබැයි අද වෙද්දි බලද්දි ඒක තමයි Google සමාගම කරපු ලොකුම සහ ලාභදායීම ආයෝජනය. මොකද අද වෙද්දී YouTube එකේ වටිනාකම ඩොලර් බිලියන ගාණකින් තක්සේරු කරන්න බැරි තරම්. Google එකේ YouTube සල්ලි වලට ගත්තට පස්සේ 2007 අවුරුද්දේ උන් ගත්ත තවත් තීරණාත්මක පියවර. ඒක තමයි YouTube පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එක හඳුන්වා දීම. එදා වෙනකම් මිනිස්සු වීඩියෝ දැම්මේ ආසාවට, විනෝදෙට. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ වීඩියෝ හදන අයට ඒ වීඩියෝ වල යන ඇඩ් වලින් ලැබෙන ආදායමෙන් කොටසක් තියෙන YouTube එක තීරණය කළා. මේක තමයි ලෝකේ ක්‍රියේටර් ඉකොනොමි කියන එක බිහි කරපු ප්‍රධානම තැන. සාමාන්‍ය කාමරයක් ඇතුළේ ඉඳන් ගේම් ගහන, කෑම කන, විහිළු කරන සාමාන්‍ය කොල්ලෝ කෙල්ල එකපාරම ලක්ෂපතියෝ, කෝටිපතියෝ වෙන්න පටන් ගත්තා. PewDiePie, Mr Beast වගේ දයන්තේ බිහුනේ මේ සිස්ටම් එක නිසා. ඔයාට මතකද අපි කලින් වීඩියෝ එකකින් Mr Beastගේ මාස්ටර් ප්ලෑන් එක ගැන කතා කළා. අන්න ඒ වගේ බිලියන ගණන් වටිනා අධිරාජ්‍යයන් ගොඩනගන YouTube එක සාමාන්‍ය මිනිස්සුන්ට පාර හැදුවා. අද වෙද්දී YouTube කියන්නේ නිකම්ම සයිට් එකක් නෙවෙයි.
ලෝකෙ වටේම මිලියන ගණනකට රස්සාවක් දෙන දෙවන්ත ආයතනය. හැබැයි මේ ඔක්කොම සල්ලි ගෙවන්නේ මේ බිස්නස් එක දුවන්න නම් එක දෙයක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඒ තමයි ඔයාවයි මාවයි පුළුවන් තරම් මේ ඇප් එක තුළ රඳවාගෙන තියාගන්න එක. අන්න ඒක තමයි YouTube සමාගම ලෝකේ තියෙන භයානකම සහ දිනුම AI මොලයක් පාවිච්චි කරන්නේ. ඒක තමයි YouTube ඇල්ගොරිතම් එක. මුල් කාලේ මේ ඇල්ගොරිතම් එක බැලුවේ වීඩියෝ එකකට කොච්චර views සහ ක්ලික් එනවද කියලා විතරයි. ඒ නිසා ගොඩක් අය බොරු thumbnail දාලා මිනිස්සුම රැවට්ටුවා. හැබැයි 2012 දී YouTube එක මේක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. එයාලා හඳුන්වා දෙන්න watch time කියන සංකල්පය. ඒ කියන්නේ ඔයා කොච්චර වෙලා වීඩියෝ එක බලනවද කියන එක. ඊට පස්සේ 2016 වෙද්දි මේකට machine learning එකතු කළා. මේ ඇල්ගොරිතම් එක කොච්චර දියුණුද කියනවනම් එයා දන්නවා ඔයා අද උදේ බැලුවේ මොනවද, ඔයා කම්මැලි වෙලාවට බලන්න ආස මොනවද, එයාගේ දේශපාලන මතය මොකක්ද කියලා. ඔයා එක වීඩියෝ එකක් ඉවර වෙද්දිම ඔයාට නොබලම් බැරි වෙන තවත් වීඩියෝ එකක් එයා ඔයාගේ ඉස්සරහට ගේනවා. අපේ මොලේ තියෙන ඩොපමින් කියන රසායනික අවුස්සලා අපිව දිගටම මේ තිරයට ඇබ්බැහි කරගන්න එක තමයි මේ ඇල්ගොරිතම් එකේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක උපාය. හැමදේම ලස්සනට ගලාගෙන යද්දි 2018 2020 කාලේ YouTube එකට ලොකුම අභියෝගයක් ආවා. ඒ තමයි චීනෙන් ආපු TikTok කියන කුණාටුව. මිනිස්සු විනාඩි 10-15 වීඩියෝ බලන වෙනුවට තප්පර 15-30 කෙටි වීඩියෝ වලට ඇබ්බැහි වුණා. මිනිස්සුන්ගේ අවධානය රඳවා ගන්න පුළුවන් කාලය ගොඩක් අඩු වුණා. YouTube එක මේක දැකලා බය වුණා. එයාට තේරුණා වෙනස් වෙන්නේ නැත්තම් විනාශ වෙනවා කියලා. අන්න ඒ නිසා තමයි 2020 දී යාලා YouTube short හඳුන්වා දෙන්නේ. අද විදි short කියන්නේ දවසකට views බිලියන 70කට වඩා ලැබෙන ලෝකේ තියෙන ප්‍රධානම short content platform එකක්. අසාර්ථකවන ඩේටින් සයිට් එකක් විදිහට පටන් ගත්ත YouTube එක හැම අභියෝගයක්ම ජයගෙන අදටත් ලෝකෙ රජ කරන්න යාලා කාලයත් එක්ක වෙනස් වෙන්න බය වුණේ නැති නිසා. අද විදි YouTube එකට AI තාක්ෂණයේ ලොකටම එකතු වෙලා ඉවරයි. වීඩියෝ වල භාෂාව වෙනස් කරන්න පුළුවන් AI dubbing, තමන්ට ඕන විදිහට පසුබිම වෙනස් කරන්න පුළුවන් AI tool මේ විදිහට YouTube එකේ තියෙනවා. ඉස්සරහටත් අපි බලන දේවල් තවත් වෙනස් වෙයි. හැබැයි එක දෙයක් විශ්වාසයි. යාළුවෝ 3 දිනකගේ පොඩි ප්‍රශ්නකින් පටන් ගත්ත මේ ගමන අද ලෝකේ පුරාම ඉන්න බිලියන ගණන් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා ඉවරයි. සමහර විට ඔයා මේ වීඩියෝ එක බලන්නේ ඒ යාළුවෝ 3 දින එදාගේ ගත තීරණය නිසා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ YouTube එක අනාගතය ගැන? ඉස්සරහට TikTok එකකින් YouTube එක යටපත් කරයිද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ ලෝකෙ දුවන විදිය සරලව තේරුම් ගන්න The Breakdown SL channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ලබන සතියේ හමු වෙමු.